අවසානයේ මොකද වෙන්නේ? ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයකට මේ රටේ තරුණ පරම්පරාව ගොදුරක් බවට පත් වෙනවා. 160කට වඩා ඉන්නේ මත්පැන් ඇබ්බැහි වෙච්ච අය. ඒ අය පුරුද්දාමණය කරන්න හිරගෙවල් වල දාලා හරියන්නේ නැහැ. 2020 සිදුවීමත් එක්ක මහාන සිදුවීමත් එක්ක වාර්තාවක් හදුවා සම්පූර්ණයෙන්ම මේක රිෆෝම් වෙන්නේ කොහොමද කියලා. අපි හාමුදුරුවෝ සම්පූර්ණයෙන් මේ ක්‍රමවේදය වෙනස් කළා මේ පීඩනය අවම කරගන්නේ කොහොමද කියලා. ආණ්ඩුවක සම්බන්ධ තතයකට ගණන් ගත්තේ නැහැ. ඒ වාර්තා විසික් කළා දැම්මා. හොරකට අනුදෙන් බන්ධනාගාරය හදන්න තිබ්බේ. ඒක නැවතුවා. හැමදාම මාත්‍යට දාගන්න ඕනේ හින්දා දරුවෝ ටික ගිහිල්ලා අතුරට දානවා. උන් අතුරට දානකට වඩා පුරුද්දාපන වැඩ පිළිවෙල ආණ්ඩුව හදන්න ඕනේ. ඒක අහන්න සැලැස්ම හදලා තිබ්බේ. ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත විතරයි ආණ්ඩුව වෙනස් වුනේ. අද 11000 දාන්න පුළුවන් දේ 45000 දාගෙන වහලා අඩු ගාණෙන් එකට අවශ්‍ය නිලධාරී ටික දෙන්න. නෑ. 3000ක් රඳවිය ඉන්න තැනට 180කට බලා ගන්න කියනවා. බන්ධනාගාරය ඇතුලේ වෙන සිදුවීම් පිළිබඳව හොයලා බලන්න ආණ්ඩුවේ බුද්ධියස දුර්වලයි. බන්ධනාගාරය ඇතුලේ යම් සිදුවීමක් සිද්ධ වෙනවා නම් බුද්ධියස දරදරු ආණ්ඩුවට තියෙන්න ඕනේ ඒකට ක්‍රියාත්මක වෙන්න. නෑ. එහෙම ක්‍රියාත්මක වීමක් නෑ. ඇමතිවරයා Facebook එකේ බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඒ වගකීම සම්පූර්ණ ආණ්ඩුව ගන්න. ඒ පීඩන නිර්මාණය කරේ වුන්. අද බලය රඳවා ගැනීමේ ක්‍රියා න්‍යාය පත්‍රයත් ඒ සමාජ ව්‍යසනයක පීඩනයක් ඇතුළේ ක්‍රියාත්මක කරනවාද කියන කාරණය පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕනේ.